හයි අපි අද බලමු කොහොමද සාමාන්‍ය ගමනකට යන්න අපි සිම්පල් මේකප් එකක් දාන්නේ කියලා. සාමාන්‍ය ගමනකට අපි මේකප් කරද්දී ගොඩාක් ලොකුට දාන්නේ නැහැ. නෝමල් තමයි අපි දාන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම මේක කරන ගමන් ඕගලන්ට කියන්නම් ඔයා සාමාන්‍යයෙන් උදේ කාලේදී එහෙම නැත්නම් දවල් කාලේදී එළියට යන කෙනෙක් නම් ඉස්සෙල්ලාම ඔයා ඔයාගේ ස්කින් රූටින් එක කරලා ඊට පස්සේ සන්ස්ක්‍රීන් එක ගාලා මේ මේකප් එක පටන් ගන්න. මේකප් එක පටන් ගන්න කලින් මම මේ ගන්නේ ප්‍රයිමර් එක. මොකද ප්‍රයිමර් එක ගෑවහම අපිට අපේ මේකප් එකට හොඳ බේස් එකක් දෙනවා. ස්කින් එකේ අපේ අමතර තේල් තියෙනවා නම් ඒකෙන් අපේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේවා ගහන්න නැහැ බෙල්ලේ මට පුරුද්දට ගෑවුණා. sorry. හරි. එතකොට මම මේකප් එකට කලින් ප්‍රයිමර් එක ගා ගන්නවා. ගාගෙන පොඩි වෙලාවක් ඉඳලා තමයි ස්ටික් එක ගාගන්නේ. මම ඉතින් හැමදාම කියනවා වගේ මම යූස් කරන්නේ ක්‍රේලෝන්. ක්‍රේලෝන් එකේ මගේ තලලු සමට ගැලපෙන්නේ FS36 එක තමයි මම පාවිච්චි කරන්නේ. ගොඩාක් ඒකත් ගාන්නේ නැහැ. ලාවට වගේ මේ චූට්ටක් වගේ තමයි ගාගන්නේ. ගොඩාක් ගාන්නේ නැහැ. ඊට පස්සේ මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ගොඩාක් ඔෆිස් යන අය මේකප් කරනවා ඒ වගේම shopping යන අය මේකප් කරන්න කැමති. හැබැයි ගොඩාක් දුරට අපි එළියට යද්දී පාටි වලට ඇරෙන්න එළියට යද්දී අපි heavy makeup දාන්නේ නැහැ. ගැලපෙන්නේ නැති නිසා normal simple makeup එකක් තමයි දාන්නේ. අපි එතකොට අපි foundation දාද්දී හරි ගුඩ ගා ගන්න නැහැ. normally අපේ තියෙන patches මකා ගන්න තමයි uneven. ඒ කියන්නේ even skin එකක් even අපේ skin color එක even කරගන්න තමයි අපේ foundation එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී ඒ හින්දා ගොඩාක් අපි foundation ගා ගන්නේ නැහැ. අපි බෙල්ලේ මේ හැමතැනම අපි foundation ගා ගන්නවා. දැන් හරි foundation එක ගාලා තියෙන්නේ. මම ක්‍රේලෝන්ම ගන්නේ. ක්‍රේලෝන් ගාද්දි මට නම් මේ වෙනකම් දැන් අවුරුදු ගාණක් මම ක්‍රේලෝන් යූස් කරනවා. හැබැයි මට ඇත්තටම ස්කින් කිසිම ඩැමේජ් එකක් ආව නැහැ. සමහර ෆවුන්ඩේෂන් ගෑවට පස්සේ ඒවා අයින් කරලා දවස් 4ක් 5ක් නැත්නම් සතියක් දෙකක් යනකම් පිම්පල්ස් එනෝනේ. හැබැයි මේකට නම් මට ආවෙම නැහැ. මේක ඇත්තටම ක්‍රේලෝන් ගොඩක් කොහමද සැලොන්වලත් යූස් කරන්නේ ඒවමයි. ඉතින් ස්කින් එකට කිසිම ඩැමේජ් එකක් උනේ නැහැ මේක යූස් කරද්දී. ඒ හින්දා තමයි මම සෑහෙන දුරට ක්‍රේලෝන්ම යූස් කරන්නේ. හරි ඔන්න ෆවුන්ඩේෂන් එක ගාලා ඉවරයි. ඊළඟට මම ගන්න යන්නේ කන්සීලර් එක. හැබැයි මේ කන්සීලර් එකත් අවශ්‍යම නැහැ. ඔයාගේ ඇස් යට පොඩි හරි කළු පැහැවීමක් වගේ දෙයක් තියෙනවා නම් විතරක් ගන්න. නැත්නම් අවශ්‍ය නැහැ. මම චූට්ටක් වගේ ගන්නෙ. ගොඩාක් ගන්න නැහැ. චූට්ටක් වගේ ගා ගන්නවා. ඊට පස්සේ අපි මේක චුට්ටක් බ්ලෙන්ඩ් කරගමු. ඊළඟට මම කරන්නේ අයිබ්‍රෝස් දෙක ඇඳ ගන්නවා. මම අයිබ්‍රෝස් අඳින්න හැමදාම පාවිච්චි කරන්නේ පෙන්සල නෙමෙයි. මේ බ්‍රෂ් එකෙන් තමයි අඳගන්නේ. එතකොට ඒක ගානට ලස්සනට අඳින්න පුළුවන්. ඔබේ පෙන්සලෙන් ඇඳාම ඒක නිකන් ඇඳලා කියලා හොඳට හොවන්න පුළුවන්. මේකේ මට අවශ්‍ය වෙන්නේ පොඩ්ඩක් අර අපේ අයිබ්‍රෝ වල කලර් එක චුට්ටක් වැඩි කරගන්නනේ. ඩාර්ක් කරගන්න වගේනේ. දැන් මේක තමයි හොඳම දේ මට හිතෙන විදියට නම්. හරි ඊළඟට අනිත් එක ඇඳගමු. අන්න බැරි වෙන්නනේ අපි දාන්නේ සාමාන්‍ය ගමනක් ඇද්දේ. ඒ හින්දා මං ස්කින් කලර් එකටම මැච් වෙන කලර් එකක් තමයි අයි ෂැඩෝ වලට ගන්න යන්නේ. මම මෙන්න මේ කලර් එක තමයි ගන්නෙ. ගොඩාක් ගන්නෙත් නැහැ. චූට්ටක් වගේ මේ ලිඩ් එක උඩ මෙන්න මේ වගේ මෙතන තමයි ගන්නෙ. ගොඩාක් ගන්නෙත් නැහැ. ඔය ඇති. ඊළඟට අනිත් එකෙත් අපි ඒ කලර් එකම ගමු. ඒ කලර් එක ගෑවහම අනිත් එක ගොඩාක් ගන්න නැතුනහම ඒක නිකන් අපිට හොයන්න බෑ ඇයි ෂැඩෝ ගාලාද නැද්ද කියලාවත්. හරිම මේ අර ස්කින් එකටම යන කලර් එකක් වගේනේ. ඔය ඒ කලර් එක දැන් ඇති. හරි. දැන් අපි අයිලයින් එක ඇඳගමු. නැහැ ඔයගලන්ට අවශ්‍ය නම් කජල් ගන්න පුළුවන්. මම කජල් එක ගන්න නැහැ. මම මෙතන ලයින් එක ඇඳ ගන්නවා. හරි එතකොට මම කජල් ගන්න උගන්ට මෙතන ගා ගන්න පුළුවන්. ඊට මම දාන්න යන්නේ බ්ලෂ් ඕන් එක.
බ්ලෂ් ඔන් එකත් ගොඩාක් දාන්නේ නැහැ. මේන්න මේ හරියට. නොටිට තමයි බ්ලෂ් ඔන් එක දාන්නේ. ගොඩාක් දාන්න යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට පොඩි ලයිට් කලර් එකක් වෙන විතරයි දාන්නේ. මේ දෙපැත්තට චුට්ටක් දාමු අපි. හරි. හරි කොණ්ඩේ අයන් කරන්න කලින් අනිවාර්යයෙන්ම heat protection serum එකක් එහෙම නැත්නම් ක්‍රීම් එකක් මොකක් හරි use කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි එක්කෝ ඩ්‍රයර් කරන්න ගියාම අයන් කරන්න ගියාම කර්ල් කරත් මේ මොන දෙයක් කරත් අපේ ඒ heat එකට hair එක damage වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම heat protection එකක් පාවිච්චි කරන්නම ඕනේ. කරන්නේ මේක මම මේ ගැන වීඩියෝ එකකුත් කලින් කරා. අපි අයන් කරන්න හෝ ඩ්‍රයර් කරන්න කලින් මේකෙන් හොඳට hair එකට දාගෙන ඉන්න ඕනේ. කරන්නම වෙනවා. එතකොට ගොඩාක් දුරට hair එක set කරගන්න අයන් කරගන්න වෙනවා. එතකොට මේක පාවිච්චි කරන කලින් පාවිච්චි කරන්නේ නැතුව අයන් කරන කාලෙට වඩා දැන් ගොඩාක් hair එක maintain කරන්න පුළුවන් වෙනදා. සෑහෙන ඉක්මනට dry වුණා මගේ hair එක. 480ට තමයි මම අයන් කරන්නේ. එතකොට මේක MAC එකක්. මේක කෙරටින් තෙරපි එකක් දෙන්නේ hair එකට. මේක මාරම හොඳයි. මාරම quality hair iron එකක්. මම මේ hair iron එක ගැනත් මම කලින් කරා වීඩියෝ එකක්. මේක මම හිතන්නේ පාවිච්චි කරන පටන් ගන්න අවුරුදු 3ක් විතර ඇති. හැබැයි එදා වගේම අදත් හොඳටම heat එක හිටිනවා. hair එක හොඳට අයන් වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. hair එක damage වෙන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම ගන්නට සෑහෙන්න වටිනවා. මේක salon quality hair iron එකක්. අපි සාමාන්‍යයෙන් ගොඩාක් අය අහනවානේ අඩු මුදලට hair iron. හැබැයි ඉතින් ඒ වගේ hair එකක් damage වෙනවා. ඊට වඩා quality එකට වැඩේ වෙන්නෙත් නැහැ. එකපාර පොඩි ගාණක් දීලා ගත්තත් පාඩු නැහැ. MAC එකෙන් නම් ඇත්තටම කිව්වොත් මේ හැබැයි මම දන්න විදිහට MAC එකෙත් නම් මේ original fake තියනවා දැන්. ඒ හින්දා ගද්දි බලලම ගන්න ඕනේ. මේක මට නම් සෑහෙන්න හොඳ අයන් එකක්. මේක වෙනද මං කෙරටින් එක කරන්න කලින් අයන් කරාම දවසක් දැන් මම ඒ අයන් කරාට පස්සේ නෑවේ නැත්තම් ඒ දවස් එහෙමම තියෙනවා. දවස් දෙකක් වුණත් අපි කොණ්ඩේ හේතු නැත්තම් තියාගන්න පුළුවන් අයන් එක. මම වෙලාවකට වෙඩින් වලට අඳලා යවනවා. දැන් ඒ අකලක් කියන්නේ ඒගොල්ලන්ගේ අයන් එක දවස් දෙකක් යනකම් ඒ විදිහටම තියෙනවා කියලා. ඒ තරම් හොඳයි අයන් එක. අයන් එකක් ගන්න හිතාගෙන කෙනෙක් ඉන්නවා නම් ඕම් MAC එකෙන් ගන්න. ඇත්තටම හොඳයි. කාලයක් යනකම් හොඳ quality එකට පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම උඩින් අයන් කරන්නේ මට එහෙම ලොකුවට සෙට් කරගන්න ඕනේ නැති නිසා. හරි. ඔන්න මගේ මේකප් එකත් ඉවරයි. hair setting එකත් ඉවරයි. ඉතින් ඔන්න ඔහොම තමයි මම සාමාන්‍යයෙන් normal makeup දාන්නේ. ගොඩාක් මේකප් නැහැ. normal විදිහට දාන්නේ. මම තමයි මගේ මේකප් එක මම දාගන්නේ. දැන් තියෙන ඉතින් ඇඳුම දාගෙන ගමන යන්න. ඉතින් ඔයගන්ට හිතෙනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හැම හිතනවා නම් මමත් subscribe කරලා bell icon click කරලා තියාගන්න. මේ වගේම තවත් beauty tips ඒ වගේම makeup සම්බන්ධ මේ හැම දෙයක් ගැනම දැනගන්න. එහෙනම් ළමයි ගෙන් එන්න.